Hello guys, අද මම ඔයාලට ගෙන ආවේ පිරමිඩ් කියුබ් එකක් ලේසියෙන්ම සොල්ව් කරගන්න විදිහ. මේ තියෙන්නේ 3x3 පිරමිඩ් කියුබ් එකක්. මුලින්ම ඔයාලා දැනගන්න ඕනේ මේකේ මේ පීසස් වලට කියන නම් ටික. මේ පීසස් තුනට කියන්නේ සෙන්ටර් පීසස් කියලා. මේ තුනට එජ් පීසස් කියලා කියනවා. ඒ වගේම මේවට කියන්නේ ටිප්ස් කියලා. ඊපස්සේ මේ සම්පූර්ණ එකට කියන්නේ bigger tips කියලා. දැන් අපි බලමු මේ කියුබ් එක හදාගන්නේ කොහොමද කියලා. අපි මුලින්ම මේක ෂෆල් කරගනිමු. අපි මේ පිරමිඩ් කියුබ් එක ෂෆල් කරගෙන ඉවරයි. 3x3 රූබික් කියුබ් එකක් සොල්ව් කරන කලින් ටියුටෝරියල් එකේ වගේම මේකෙත් මුලින්ම එක පැත්තක් හදාගෙන ඉන්න ඕනේ. ඒ වගේම ලේ එකෙන් ලේ එකට සම්පූර්ණ කියුබ් එකම හදාගන්න ඕනේ. ඒ හින්දා අපි මුලින්ම කහපාට සයිඩ් එක හදාගමු. අපි මෙතනදී මුලින්ම කරන්නේ මේකේ කහපාට සෙන්ටර් පීසස් තුන එක සයිඩ් එකකට ගන්න එක. අපි මුලින්ම ඒක කරන හැටි බලමු. කහපාට එක සෙන්ටර් පීස් එකක් මෙතන තියෙනවා. අනිත් සෙන්ටර් පීස් එක මෙතන. අනිත් එක මෙතන. දැන් අපි ඒ තුනම එක සයිඩ් එකකට ගන්න ඕනේ. ඒ හින්දා මේ සයිඩ් එකට ගන්නම් ඒ තුනම. මේ bigger tip එක කරකවලා අපි ඒ piece එක මෙතන දාගත්තා. ඒ වගේම මේ bigger tip එක කරකවලා මේ piece එකත් එතන දාගත්තා. එතකොට මෙතන center pieces තුන හැදිලා. ඒත් මේ විදිහට bigger tip එක කරකවලා මේ center piece එක මෙතනට දාගන්න බැරි විදිහට ආවොත් අපි මේ center piece දෙක මේ විදිහටත් මේ center piece එක මෙතනටත් මේ විදිහට අරගෙන අපි ඒක මේ විදිහට කරවලා දාන්න ඕනේ. එතකොට ඒ center piece තුනම එක side එකකට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ තියෙන ඉතුරු ටිප්ස් මේ ටික කරකවලා අපිට පුළුවන් කහපාට පැත්තේ හදාගන්න. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ මේ පීසස් තුන හදාගන්න එක විතරයි. ඒකට අපිට මේ ෆෝමියුලා දෙක පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි බලමු ඒ කොහොමද කියලා. මෙතනට එන්න ඕනේ කොළ කහ එජ් පීස් එක. ඒ එජ් පීස් එක මෙතන තියෙනවා. අපේ ෆ්‍රන්ට් සයිඩ් එකේ කොළ පාට තියෙන නිසා එජ් පීස් එකේ කොළ පාට අපේ ෆ්‍රන්ට් සයිඩ් එකට ගන්න ඕනේ. ඊට පස්සේ අපේ ලෙෆ්ට් සයිඩ් එකේ මේ එන්ඩෝනෙක් පීස් එක තියෙන හින්දා අපි මෙන්න මේ ෆෝමියුලා එක ඒකට පාවිච්චි කරනවා. දැන් අපිට පේනවා එතන එක් පීස් එක හැදිලා ඒ ටික සම්පූර්ණයෙන් හැදිලා ඉවරයි. මෙතන නිල් කහ එක් පීස් එක මෙතනට දාන්න ඕනේ. ඒ හින්දා අපි ඒක අපේ නිල් පාට පැත්ත අපි අපේ ෆ්‍රන්ට් එකට තියාගත්තාම ඒකෙන් අපේ රයිට් සයිඩ් එක. ඒ හින්දා අපි මේ ෆෝමියුලා එක පාවිච්චි කරන්න ඕනේ. එතකොට අපිට මෙතන මේ පේලියම හදාගන්න පුළුවන්. ඒ වගේම අපිට ඊළඟට තියෙන්නේ රතු කහ එක් පීස් එක මෙතනට දාගන්න එක.
ඒකත් අපි මේ විදිහට රතු පැත්ත අපේ ෆ්‍රන්ට් එකට තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ ෆෝමියුලා එක පාවිච්චි කරමු. ඔන්න දැන් අපිට සම්පූර්ණයෙන්ම කහ පාට පැත්ත හදාගන්න පුළුවන් වෙලා තියෙනවා. මේකේ ඔස්ලේක හැදිලා ඉවරයි වගේම දැන් අපිට තියෙන සෙකන්ඩ් ලේග් ඉඳලා ඊටු ටික හදාගෙන යන්න. දැන් අපි බලමු මේක කොහොමද කියලා. සෙකන්ඩ් ලේග් එකේ මේ විදිහට ආවොත් ඒ කිව්වේ මේ edge pieces දෙක left side එකට යන්නත්, left side එකේ edge pieces දෙක right side එකට යන්නත්, right side එකේ edge pieces දෙක front side එකට එන්නත් ඕනේ නම් අපිට මේ ෆෝමියුලා එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපිට සම්පූර්ණ මේ කියුබ් එකම හදාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම සෙකන්ඩ් එකේ තියෙන මේ පීසස් දෙක රයිට් සයිඩ් එකට යන්නත්, රයිට් සයිඩ් එකේ පීසස් දෙක ලෙෆ්ට් සයිඩ් එකට එන්නත්, ලෙෆ්ට් සයිඩ් එකේ පීසස් දෙක ෆ්‍රන්ට් සයිඩ් එකට එන්නත් ඕන නම් අපිට මේ ෆෝමියුලා එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොටත් අපිට සම්පූර්ණ කියුබ් එකම හදාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම සෙකන්ඩ් එකේ මේ විදිහට මේ පීස් එක මෙතනට යන්නත්, මේ පීස් එක මෙතනට එන්නත්, මේ පීස් එක මෙතනට එන්නත් ඕන විදිහට ආවොත් අපි මේ සයිඩ් එක අපේ ලෙෆ්ට් සයිඩ් එකටත්, මේ සයිඩ් එක අපේ රයිට් සයිඩ් එකටත් තියාගෙන මෙන්න මේ ෆෝමියුලා එක පාවිච්චි කරන්න ඕනේ. එතකොට අපිට සම්පූර්ණ කියුබ් එකම හදාගන්න පුළුවන්. ඒ වගේම සෙකන්ඩ් එකේ මේ පීස් එක මෙතනටත්, මේ පීස් එක මෙතනටත්, මේ පීස් එක මෙතනටත් එන්න ඕනේ නම් අපි මේ ෆෝමියුලා එක මෙහෙම පාවිච්චි කරන්න ඕනේ. මේ සයිඩ් එක අපේ ලෙෆ්ට් සයිඩ් එකටත්, මේ සයිඩ් එක අපේ රයිට් සයිඩ් එකටත් තියාගෙන එතකොටත් අපිට සම්පූර්ණ කියුබ් එකම හදාගන්න පුළුවන්. ඒ වගේම සෙකන්ඩ් එකේදී මේ පීස් දෙක විතරක් මාරු වෙන්න ඕනේ. ඒ මේ පීස් එක මෙතනටත්, මේ පීස් එක මෙතනටත් එන්න ඕන. අපි මේ පීස් දෙක අපේ ෆ්‍රන්ට් සයිඩ් එකට හිටින විදිහට තියාගෙන අපි මේ ෆෝමියුලා එක පාවිච්චි කරමු. එතකොටත් අපිට සම්පූර්ණ කියුබ් එකම හදාගන්න පුළුවන් වෙනවා. දැන් අපිට පුළුවන් 3x3 පිරමිඩ් කියුබ් එක සම්පූර්ණයෙන්ම සොල්ව් කරගන්න. එහෙනම් යාළුවනේ සුබ දවසක්. අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඒ වගේම ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. හරි යාළුවනේ, අද ටියුටෝරියල් එකේ තිබේ 3x3 පිරමිඩ් කියුබ් එක ලේසියෙන්ම සොල්ව් කරගන්න හැටි. ඒ වගේ මේ වගේ තවත් වීඩියෝ බලන්න දිගටම අපිත් එක්ක ඉන්න. SL Rubik Planet YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. එහෙනම් යාළුවනේ මේ වගේ තවත් වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු.